හෙලෝ කොහොමද ළමයි? ඔයාලා හොඳින් ඉන්නවද? ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ඔයාලව මම එක්කගෙන යන්නේ මම තනියම ගියපු තනියම යන්න හොඳ නැති තැනකට. ඇයි තනියම යන්න හොඳ නැත්තේ කියලා කියන්නම්කෝ ඉස්සරහට. ජපානයේ ඉන්න ගොඩක් අය ගිහින් ඇති මේ තැනට. දැනටමත් දන්නවා ඇතිනේ ඔයාලා මේ ටෝකියෝ ටීම් ලැබ් එක. මම ගොඩාක් වාස කරපු තැන්වලින් එකක් තමයි මෙතන. හරිම ලස්සනයි එතන. මේ තැන ඔයාලා ෆොටෝස් වලින් වීඩියෝස් වලින් දැකලා ඇති කියලා මම හිතනවා. ඔයාලට ඈතින් පේනවද කංජියක්කුරු? එන්නකෝ කියන්න. ඒ කංජියක්කුරු ඇල්ලුවාම නැති වෙලා යනවා. එක්කද? ඉතින් මටත් කරලා බලන්න ආස හිතුණා. දැක්කනේ? මේ නම් ලෝකයක් ළමයි. හරිම ලස්සනයි. මෙතනින් නම් යන්න හිතෙන්නේ නැහැ. ඒ තරමටම ලස්සනයි. බලන්නකෝ මල් මැද ඉන්න මලක්. දැක්කද ඔයාලා? මේ හපැත්තේ තන බලන්නකෝ. එතන නම් ටිකක් බය හිතෙනවා. මෙයාලා මේ පැන කොහෙද යන්නේ බලන්න. මම හිතන්නේ මේ එයාලගේ රජතුමා. එයාගේ පස්සෙන් තමයි මේගොල්ලෝ මේ පැන යන්නේ. ඒ ආසේ අපි දිහත් බලනවා. මෙතන වෙන්නේ ළමයි අපි කැමති මුහුදු සතෙක් අරගෙන කැමති විදිහකට පාට කරලා එයාලට දුන්නම ඒක මෙතන ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මම ගත්තේ කැස්බෑ පැටියෙක්. මගේ කැස්බෑ පැටිය ලස්සනයිද? මේ යන්නේ.
බයි මගේ කෙස් බෑ පැටියෝ. මේ තමයි මම දකින්න ආසාවෙන්ම හිටපු අනිත් තැන. මෙතන ඉන්න පුළුවන් විනාඩි 3යි. හැබැයි එදා සෙනඟ ගොඩක් අඩු නිසා මම විනාඩි 5ක් 6ක් වගේ හිටියා. මෙතන තියෙන අනිත් තැන් ටිකක් බලන්නකෝ. මම ඔයාලට කිව්ව නේද තනියම ඉන්න හොඳ නෑ කියලා. ඒ ඇයි දන්නවද? මේ ලස්සන තැන්වල ඉඳලා මතක සටහනකට ෆොටෝ එකක් ගන්න තනියම අමාරු නිසා. හැම ලස්සන මොහොතක්ම විඳින ගමන් මතක් වෙන්න ෆොටෝ එකක් අරන් තියාගන්න ඕනනේ. ඒ නිසා ඔයාලා යනවා නම් කවුරු හරි එක්කගෙන යන්න. මෙතන නම් ඔළුව විකාර වෙනවා. එනවනේ. මෙයා මේ තාලෙට අඩිතියතිය කොහෙද යන්නේ කියලා මම බලලා එන්නම් ළමයි. මගේ වීඩියෝ එක අවසන් වෙනකම් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න හොඳේ. බයි.